아무도 라하이. 너무 라하. පිළිම විහාරය. ගෙඩින්ගර නින්ද ගියා. Hello guys, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයගලන්ට ගේන්නේ vlog එකක්. අද අපි මාතරට trip එකක් යනවා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ ගොඩක් උදේ. මම හිතනවා ඉතින් මේ vlog එක ඔයගලන්ට ගොඩක් interesting vlog එකක් වෙයි කියලා. එහෙනම් ඉතින් දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ පිටත් වෙන්න තමයි හදන්නේ. අපිට කිලෝමීටර් 150ක විතර ගමනක් තමයි යන්න තියෙන්නේ. අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි පොඩ්ඩක් නැවැත්තුවේ. මොකද අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන නෙවෙයි ගෙදරින් ආවේ. බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි ආයෙත් යන්න පිටත් වුණා ඉතින්. මේ ඉතින් මං අහසේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා ඔයගලන්ට පෙන්නන්න. අහසේ එදා ලස්සනයි. අපි දැන් මේ හයිවේ එකෙන් එළියට යන්න තමයි හදන්නේ. හයිවේ එකෙන් එළියට ගියාම අපි යන්නේ බෙලියත්තට. ඉතින් ඒ ගියේ guys බෙලියත්තේ බස් එකක්. දැන් මගෙන් අහන්න එපා ඉතින් බෙලියත්තේ කොහොමද බස් යන්නේ කියලා. මන් දන්නෙත් නෑ කොහොමද වැටෙන්නේ නැතුව බෙලියත්තේ බස් යන්නේ කියලා. පොඩි ජෝක් එකක් කළේ හරියද? මේ නම් ඉතින් අපිට යන ගමන් පොඩි බඩගින්නක් ආවා. ඉතින් පොඩි බඩගින්නට පොඩි දේවල් ටිකක් ගත්තා අපි කන්න. මාතර ගිහලා බෑ. අපි ඉතින් ආවට කොහෙද යන්නේ හරියටම කියලා එහෙම ලොකුවට ප්ලෑන් කරගෙන නෙවෙයි ආවේ. ඉතින් අපි කායක පොඩ්ඩක් නවත්තලා මේ ටික කන ගමන් ප්ලෑන් කරා. මේ හැරේ ගියාම කන්න පුළුවන්. 아무도 라하이. ඕනේ. 너무 라하. මොකද? මේක. පොඩි විදිහට ප්‍රකාරලා දීපණි කරා. නෑ මම ටිකක් කන්න කලින් දීලා. නෑ ලුණු දාලා ලුණු රබ්බා දෙන්නේ නැද්ද?
මේක යෝගට් එකක් වගේ. ඉස්සරහයි. මෙන්න බෙලියක්. මේ සංක්‍රාෂ් එකක් නේද? ඔය එලිෆන්ට් හවුස් නෙමෙයි. සංක්‍රාෂ් නහර හදන්න. මේක නම් සෙට් නෑ. ඊට පස්සේ අපි ආවා ඩොන්ඩ්‍රා ලයිට් හවුස් එක බලන්න. ඉතින් මෙතන මම ගොඩක් කැමති වුණේ බීච් එකට. God. බීච් එක හරිම ලස්සන නිසා ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ගන්නවා මේ ඔයගලන්ට පෙන්නන්න. දැන් අපි මේ ලයිට් හවුස් එක ඇතුළට යන්න තමයි හදන්නේ. හැබැයි එදා ලයිට් හවුස් එක වහලා තිබුණා. ඒක නිසා ඒක ඇතුළට යන්න බැරි වුණා. අපි ඉතින් ලයිට් හවුස් එකේ වටා පිටාවේ බීච් එකේ ඇවිදලා විනෝද වෙලා ආවා. දැන් ඉතින් මේ ආපු එකේ අපි බීච් එකට තමයි යන්න හදන්නේ. මේ මොනවාද මේ පොල්ගොම්? ඔයාලා දන්නවද ගයිස් මොනවද මේ කියන්නේ? මේ මොනවාද මේ? මම නම් ඉතින් ගයිස් කොහෙ ගියත් අනිවාර්යයෙන්ම මේ වගේ යාළුවෝ නම් සෙට් වෙනවා. හරි අම්මා ඉවරයි. පරිස්සමෙන් යන්න. Sai balaga.
මම ඉතින් සිප්පි කටු ටිකකුත් එකතු කරගත්තා මම සිප්පි කටු වලට ආස නිසා. මේ තියෙන්නේ ඉතින් ඒ එකතු කරගත්ත සිප්පි කටු ටික තමයි. මේ ඩොන්රා ලයිට් හවුස් එක පිහිටලා තියෙන ගයිස් ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ. ඒ කියන්නේ දෙවුන්දර තොඩුව. දැන් ඉතින් අපි මේ ලන්ච් ගන්න තමයි හදන්නේ. මොකද මෙතන වීව් එකත් හරිම ලස්සනයි වගේම හරිම නිදහස් වගේ. හැබැයි ඉතින් මේ වගේ තැන්වල ඉඳන් කෑම බීම ගත්තට කමක් නැහැ. ඔයගොල්ලෝ ගේන ඉටිකොල කඩදාසි පොලිතින් වගේ දේවල් ආයෙත් අරගෙන යනවා නම් තමයි හොඳම දේ. මොකද අපේ රටේ මේ වගේ ලස්සන තැන් රැක ගන්න එක ආරක්ෂා කර ගන්න එක අපේ යුතුකමක්. අනිත් පාටි කියලා. දැන් ඉතින් අපි මේ යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් ගත්ත කන්න. හැබැයි ඉතින් එතන හිටපු බව්වා එකට කැලගිලපු නිසා ඒ අයිස්ක්‍රීම් එක ඒ බව්වටම අයිති වුණා. ඊට පස්සේ ඉතින් මේ අක්කි මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම් කියලා අපි ආයේ ගියා අයිස්ක්‍රීම් එකක් ගන්න ෂොප් එකට. Thank you Ani. Thank you so much.
දැන් මේ අපි පිටත් වෙන්න තමයි හදන්නේ. කීයද වෙන්නේ? මම කීයක් තියනවද? අර පරවිත් එක නම් එපා. මේ පර වෙලා ඉස්සරහින්. හොඳ එවන්ටියක්ද? ආ. හරිද? ඔබ කෙලින් ගිහලා මේ පැත්තට තියෙන්නේ. හරිනේ? අපි දැන් මේ යන්න හදන්නේ දෙවිනුවර විහාරය බලන්න. පිළිම විහාරය. ඔව්. ඉතින් මේ පන්සලට යනකොට මගේ ෆෝන් එකේ බැටරි තිබුණෙත් නැහැ. මම ෆෝන් එක පවර් බෑන්ක් එකට ගහලා තමයි වීඩියෝ කරේ. ඔක සාක් වෙලාගෙන. සාප්පුවට ලොකුයි නෙවෙයි. දැන් අපි මේ බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන්න තමයි යන්නේ. දැන් අපි මේ යන්න හදන්නේ ගයිස් මේ පන්සලේ තියෙන වැදගත්ම තැනකට. මේක ඇතුලේ බුදුහාමුදුරුවන්ගේ විවිධ ජාතක කතා හරි ලස්සනට චිත්‍රයට නගලා ඒවයෙන් ගන්න පුළුවන් ආදර්ශ පවා ලියලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි. දැන් අපි මේ යන්නේ ලක්ෂ්මී දේවාලය බලන්න. ඊට පස්සේ අපි බෝධියටත් ගියා. බෝධිය වැඳ පුදාගෙන එන්න. දැන් අපි මේ යන්න හදන්නේ විෂ්ණු දේවාලය බලන්න.
ඉතින් හරිම ලස්සන පන්සලක්. ඔයගොල්ලොත් මාතර ආපු වෙලාවක දෙවෙනුවර පන්සලට ගිහින් බලන්න. ගොඩක් ලස්සනයි. ඊළඟට අපි යන්න හදන්නේ පාරවි දූපත බලන්න. මම මේ වීඩියෝ කරන්නේ පාරවි දූපත ඔය ඈතින් පේන විදිහ. 200 meters at the roundabout, turn right onto Beach Road, Matara, B254. මේ තියෙන ගයිස් ඉස්සර පාරවි දූපතට යන්න හදලා තිබුණ පාලම. ඒක දැන් කඩාගෙන වැටිලා. දැන් තියෙන මේ කොන්ක්‍රීට් පාලම. ඉතින් මේකෙන් තමයි දැන් මිනිස්සු පාරවි දූපතට යන්නේ. අපි දැන් පාරවි දූපතට ආවා. මෙතනින් ඔයගලන්ගේ සෙරෙප්පු සපත්තු තියලා තමයි උඩට යන්න ඕනේ. ඉතින් මම මාතර ගියපු තැන් වලින් වැඩියෙන්ම කැමති වුණේ මේ පාරවි දූපතට තමයි. මොකද මේ පාරවි දූපත උඩ හරිම ලස්සනයි. පන්සලක් තියෙන්නේ. ඒ උනාට හරිම නිදහස් කාම් ගතියක් දැනෙනවා එතෙන්ට ගියාම. අනික view එකේ පුදුම ලස්සනක් තියෙන්නේ guys. මම මේ වීඩියෝ කරන්නේ මේ ඈතින් පේන ලයිට් හවුස් එක. මේ පාරවි දූපතට ඈතින් පේනවා ලයිට් හවුස් එක. ඉතින් බීච් එකත් එක්ක view එකේ පුදුම අමුතුම ලස්සනක් තිබුණා. දැන් මේ මං යන්නේ චෛත්‍ය ඇතුළට. ඉතින් චෛත්‍ය ඇතුළත් හරිම ලස්සනට නිර්මාණය කරලා තිබුණා. සාධාරණ දිගටම මාත් බලපාන සතු ලැබෙන මේ කන්න මාත් වලට ඇදිරපේ. ඔය හදුවට දුම අපේ මල විනාදින සාධාරණ දිගටම
ගාලේ කොටුවක් අය වගේම නේද? ගාලේ කොටුව ටිකක් උඩට තියෙන්නේ නේ. ඒක සුනාමි කාලේ මේ ඔක්කොම වෙන්නේ. ඔව් යට. කුලත් තියෙනවා. ගාන්ටාර ගහන්නද මං? එමෙට එතන වෙලක් නැහැ. ඉතින් ගයිස් ඔගොල්ලෝ තාමත් මේ මාතර පරවිදූපතට ගිහිල්ලා නැත්තම් මන්නම් කියන්න යන්න ගයිස් මාරම ලස්සනයි ඔගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනක් ගිහිල්ලා නැත්තම් මේනම් ගයිස් ධර්මශාලාව තව ඉස්සරහට අපිට හොඳ යාළුවෝ ටිකක් හම්බෙනවා. මේ අල්ලන්න පුළුවන්ද? බාරවලට නිදාස් කරනවා. පාරවිදූපත බලලා ඉවරුණ නිසා ඉතින් අපි ඊට පස්සේ පාරවිදූපතෙන් පිටත් වුණා. දැන් ඉතින් අපිට පොඩි තිබහකුත් තිබ්බ නිසා අපි බීම එකක් ගත්තා බොන්න. ඔයාට දොර ඉතින් අපි ආයේ හිතුවා ආයේ කොහෙවත් බලන්න යන්නේ නැහැ කියලා මොකොත් මොකද අපිට දැන් ගොඩක් හවස් වුණා. අපි දැන් ගෙදර යන්න ඕනේ. දැන් මේ ගෙදර තමයි යන්නේ ඉතින්.
ඒ වුණාට අපිට හවස් වෙලා පොඩි බඩගින්නක් ආවා. අපි ඉතින් වැලි පැන්න රෙස්ට් ඒරියා එකෙන් පොඩ්ඩක් නවත්තලා මොනවා හරි කනවා කියලා හිතුවා. මේ නම් ගයිස් මං මූඩ් අවුලෙන් ඉන්නේ මාතර බීච් එකේ ලුණු වතුරනේ තියෙන්නේ. ඉතින් බීච් එකට වෙලා ඉන්නකොට කොණ්ඩේ ගැට ගැහිලා හොඳටම. ඉතින් ඒක නිසා තමයි අවුලෙන් ඉන්නේ. අපි ඉතින් දැන් මෙතනිනුත් පිටත් වෙන්න තමයි හදන්නේ. ගෙදර යන්න ඕනේ දැන්. අපි දැන් හයිවේ එකෙන් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් ගෙදර එනකොට ටිකක් රෑ වුණා. ඉතින් ඔහොම තමයි ඉතින් මාතර ට්‍රිප් එක අපි ගියේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න Ruby's Life මගේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න.